Hi guys, සුබ දවසක්. ඉතින් රෝසකුසුම් පල්ලිය යන අතරතුර ඉතින් දකින්නවා ලංකාවේ කොඩියක් ලෙල දෙනවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. කවුද ඉන්නේ කියලා. ඔය නිශාන්ත අයියා කොහමද? කොහමද? ඉතින් මල්ලි. ඉතින් ඉන්නවනේ. රංගාවන්දි දැක්ක කල්. චව්. වාඩි බක්කෝනේ අතර බයින්නවා. නෑ පාක් එක අරපු ගාම මේ එතන පල්ලට ගිහලා ඉතින්. එතන මොකද ලොකේෂන් එක කියලා හොතලා. නිකන් ගන්න සිල්මියනේ කස්ටමර් කොලකද පාරක් ඕන කොලකද තියෙනවා. අම්මයි නා සුබිරි. මේ අපේ ගමේ කොල්ලෙක් රංගමල්ලි පොඩි කාලේ ඉඳන් යාළු. ඉතින් අපි නිශාන්ත අයියා කඩේට ආවා. ඉතින් හැමදාම එන්න කියලා කියනවා. ඉතින් එන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් නිශාන්ත අයියා අපිට දෙන්න මොනවද තියෙන්නේ? කන්න අපිට රෝල්ස් තියෙනවා, පිටර් රෝල්ස් තියෙනවා. ඔව්. ඉතින් මොනවද වෙන තියෙන්නේ ඉතින් අපිට? බත් තියෙනවා, තුන්කරවල බත් තියෙනවා, බුරියානි තියෙනවා. නියමයිනේ. තුන්කරවල බත්. ඉතින් නිශාන්ත අයියා කඩේට ආපු වෙලේ ඉතින් පොඩි රෙගාලෝ එකක් ගෙනාවා, ගිෆ්ට් එකක් ගෙනාවා. ලංකාවේ ඔන්න රෙගාලෝ එකක් දෙනවා මට. ශ්‍රී ලංකා පොඩි දෙකක් ගන්න එකක් එපාලු දෙකක් දාගන්න. කොඩියක් හරියන්නේ අනිත් පැත්ත. රයිට්. ඉතින් කොඩි දෙක දෙපැත්ත දාපුවම තවත් කට්ටියට පේනවා. මෙතන නිදහසේ කලබලෙකුත් නැහැනේ. මේ කොළ කඳද? මේ කොළ කැඳ එක. වව් කොළ කඳ නියමයි අයියා. මේ තියෙන්නේ බුරියානි එක. බුරියානි එක. කේක් තියෙනවා. බලන්න ඕනේ. ඔන්න බියර් එකක්, රෙඩ් බූල් එකක් ගන්න පුළුවන්. මෙතන තියෙනවා අයිස් කෝපි. අයිස් කෝපි. නියමයි සුපිරි පොට් එකක් අනිවාර්යයෙන්ම අනේ මම අපේ ලංකාවේ කට්ටියක් ඇවිල්ලා ඉතින් පොඩි සපෝට් එකක් දීලා යනවා ඉතින්. ඇවිල්ලා. හරි ගාස්සය අනිවාර්යෙන් මම නම කොහොම හරි ගහගන්න. හරි හරි අනිවාර්යෙන් මට මෙයා විතරම කෝල් කරනවා. හරි ජා. කොළ කැඳ. රෝස් තියනවා. ඔව් ඉන්න අතර නැද්ද? ඉතින් අපේම කෙනෙක් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න මෙතන වාහනේ පොඩ්ඩක් නවත්තලා කෑම ටිකක් කාලා කොළ කැඳ එකක් බීලා තේ එකක් බීලා ඉතින් එන්න කියලා බැලුවේ. ඉතින් ඔන්න ලංකාවේ ඔබට ඉතින් ලංකාවේ අපේ කොල්ලෙක් වැඩක් කරන්නේ. ඉතින් මෙතන සුපිරි වැඩක් වෙන්නේ. ලංකාවේ ගොඩක් අය සපෝට් එක දෙනවා. ඉතින් දුම් කරවල බත් බුරියානි, කට්ලට්ස්, පැටිස්, රෝල්ස් මේ හැම දෙයක්ම ගන්න පුළුවන් ඔබට. ඉතින් කොළ කැඳේකුත් බිලා යන්න පුළුවන්. ඉතින් එන්න නිශාන්ත අයියා ට්‍රස්ටි ෆුඩ් ට්‍රක් එක ළඟට ඇවිල්ලා සපෝට් එකක් දීලා යන්න කියලා රෝස් කුසුම පල්ලිය යන අතරතුර. ඉතින් එහෙනම් සුබ දවසක් ගිහිල්ලා එන්න. ජයව යාළුවෝ හැමෝටම.